අපි අද කතා කරමු ගොඩාක් පුරුෂ පාර්ශවයට තියෙන ප්‍රශ්නයක් ගැන. ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන්. ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අවශ්‍ය අවස්ථාවට කලින් ශුක්‍රාණු පිට වෙනවා නම් අන්න ඒකට තමයි අපි ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් කියලා කියන්නේ. එතකොට තව ප්‍රශ්නයක් තමයි කොහොමද මේක හරියටම අඳුරගන්නේ? මේක හරියටම අඳුරගන්නේ සාමාන්‍යයෙන් විනාඩි 3කට කලින් ශුක්‍රාණු පිට වෙනවා නම් අන්න එතකොට ඔයාට තියෙන්නේ ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් තත්වයක් වෙන්න පුළුවන්. මේකට ට්‍රීට්මන්ට් නොකර හිටියොත් මොකද වෙන්නේ? ට්‍රීට්මන්ට් නොකර හිටියොත් එහෙම ඉරෙක්ට් වෙන්නත් කලින්ම ඔයාට ඉජැකියුලේෂන් වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අහන තව ප්‍රශ්නයක් තමයි දරුවෝ හදන්න පුළුවන්ද කියන එක. මෙන්න මේකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් කියන තත්වය. දරුවෝ හදන්න කන්සීව් වෙන්න ඔයාට පුළුවන්. ඇයි එතකොට මේ ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් කියන තත්ත්වය එන්නේ? ගොඩක් වෙලාවට මේක සයිකොලොජිකල් කන්ඩිෂන් එකක් හින්දා එන්න පුළුවන්. ඒ වගේම තමයි අන්කන්ට්‍රෝල්ඩ් ඩයබටික් හින්දා. ඒ කියන්නේ පාලනයකින් තොර දියවැඩියා තත්ත්වයෙන් හින්දා මෙන්න මේ කන්ඩිෂන් එක ඔයාට එන්න පුළුවන්. ඉතින් මේ ප්‍රිමැචුවර් ඉජැකියුලේෂන් ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයාට ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ ගැන දීර්ඝ YouTube වීඩියෝ එකක් කරහා කතා කරමු.